හායි අද අපි හදමුද ගෙදර ඉතුරු පාන් වලින් රසම රස විස්කිරිඤ්ඤා. ගෙදර පාන් ඉතුරු වෙලා ඕගොල්ලෝ විසික් කරන්නේ නැතුව ඊට පස්සේ මේ වගේ විස්කිරිඤ්ඤා හදලා අපි කමු. අපිට ඒකට ඕන කරන්නේ සීනි, ගෙදර ඉතුරු පානුයි වතුර පොඩ්ඩකුයි විතරයි. මුලින්ම අපි අපේ පාන් එක කපා ගමු. පොඩියට කපා ගන්න තරමට විස්කිරිඤ්ඤා එක රහ වෙනවා. මුලින්ම අපි කපාගත්ත පාන් එක oven එකට දාලා හොඳට බේක් කරගමු. එතකොට තමයි විස්කිරිඤ්ඤා එක හොඳට ක්‍රිස්පි එකට අපිට හදාගන්න පුළුවන්. ගෙදර oven එකක් නැති අයට මේක pan එකට බටර් ටිකක් දාලා වුණත් ක්‍රිස්පි විදියට හදාගන්න පුළුවන්. හැබැයි oven එකේ දාපුවාම මේක මාරම රහයි. හවසට ගෙදර තේ බොන වෙලාවට එහෙම ගෙදර මොකුත්ම කන්න නැත්තම් මේ වගේ ඉතුරු පාන් කෑල්ලකින් විස්කිරිඤ්ඤා එකක් අපිට හදාගන්න පුළුවන්. ඊට පස්සේ අපි දැන් ඒක හදාගමු. බේක් කරගත්ත පාන් එක අරගෙන පෑන් එකක් අරන් ඒකට සීනි ටිකයි වතුර පොඩ්ඩක් දාන්න. ගොඩක් වතුර දාගන්න එපා. ඊට පස්සේ පෑන් එකට දාගත්ත වතුරයි සීනි හොඳට සීනි ටික උණු වෙලා ඒක උක්කු වෙනකම්ම අපි ඒක උණු කරන්න ඕනේ. එතකොට තමයි අපිට ඒකේ පාන් එක දාලා දාපු ගමන් ගන්න පුළුවන්. මතක ඇතුව බේක් කරගත්ත පාන් ටික පොඩ්ඩක් නිමෙන්න තියලා මේ වැඩේ කරගන්න. මේ විදිහට අපේ සීනි ටික රත් වෙන මිශ්‍රණයට අපේ පාන් එක දදා ගන්න විතරයි අපිට තියෙන්නේ. ඊට පස්සේ එළියට අරගෙන විනාඩි 5ක් 10ක් වගේ තිබ්බහම මේක හොඳට ක්‍රිස්පි වෙන්න සෙට් වෙලා තියෙනවා. එතකොට කඩේ විස්කිරිඤ්ඤා වගේම අපිට මේක කන්න පුළුවන්. එහෙනම් ඊට පස්සේ ගෙදර ඉතුරු පාන් විසික් කරන්න යන්න එපා. මේ වගේ රසම රස විස්කිරිඤ්ඤා හදලා අපි ඊට පස්සේ කමු. ඕගොල්ලෝ මං කියනවාට මේ රෙසිපි එක try කරලා බලන්නකෝ. මාරම රහයි. එහෙනම් අමතක කරන්න නැතුව මගේ channel එකත් subscribe කරන්න. bye bye.